විදේශගත ලාංකිකයන්ට ලංකාවට බහණ්ඩ යවන්න බැයිද? මේ බහණ්ඩ රේගුවෙන් ගන්නවද? ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් මේ වෙන විට ලාංකිකයන් අතර තියෙනවා පිටරට ඉන්න. මේකට ප්‍රධානම හේතුව තමයි කුවේට් රේගුව විසින් ලංකාවට යවන්න තිබ්බ බහණ්ඩ ප්‍රමාණයක් සීස් කරලා තිබෙනවා. නැත්නම් ඒවා අල්ලලා තිබෙනවා. ඉතින් මේ නිසා අනෙකුත් රටවල් වලින් අපේ ලාංකිකයනුත් බය වෙලා ඉන්නවා. ප්‍රධාන වශයෙන් මැද පෙරදිග ඉන්න අය ලංකාවට බහණ්ඩ යවන්න බැයිද මේ රටවල් වලින් මේ බහණ්ඩ ගන්නවද කියලා. ඉතින් මේකට ප්‍රධානම හේතුව තමයි ඔබ දන්නවා මැද පෙරදිග මේ වත්මන් තත්වය නිසාම මැද පෙරදිගට මේ බහණ්ඩ ආහාර භාණ්ඩ එන ඒම ටිකක් අඩු වෙලා තියෙනවා. මොකද හෝමෝස් වහලා තිබෙන නිසා. ඉතින් ඒ නිසා මොකද කරන්නේ මේ බොහෝ මැද පෙරදිග රටවල් ඔවුන් රෙස්ට්‍රික්ෂන් දාලා තිබෙනවා, සීමාකම් දාලා තියෙනවා ඔවුන්ගේ ආහාර ද්‍රව්‍ය පිටට යෑම නවත්තන්න. ඉතින් මේකින් ප්‍රධානම කුවේට් මේ රෙස්ට්‍රික්ෂන් එක දැඩිව ක්‍රියාත්මක කරනවා. අනෙකුත් රටවලුත් ක්‍රියාත්මක කරනවා. කටාර් ගත්තාම කටාරුත් රෙස්ට්‍රික්ට් කරලා තිබෙන්නේ. හැබැයි අර සස්පෙන්ඩ් කරලා නැත්නම් නවත්තලා නැහැ. කුවේට් තරම්ම නවත්තලා නැහැ. හැබැයි භාණ්ඩ සීමා සහිත ප්‍රමාණයක් තමයි යවන්න දෙන්නේ. ඉතින් අනෙකුත් රටවල් ගත්තාම සෞදි, ඕමාන්, බහරේන් ඉතින් මේ රටවල් ගත්තාම ලොකුවට රෙස්ට්‍රික්ට් කරලා නැහැ. ඉතින් ඒ නිසා මේ රටවල ඉන්න අපේ ලාංකිකයන්ට භාණ්ඩ යවන්න පුළුවන්. හැබැයි බොහෝ දෙනෙක් අහනවා සීකාගෝ කවද්ද යවන්න පුළුවන් කවද්ද මේක යවන්න පටන් ගන්නෙ. ඉතින් කාගෝ නියෝජිත ආයතන මොනවද තියෙන්නේ මේව සීකාගෝ යවන කියලා. ඉතින් ඒවා අපිට කියන්න බෑ කවදා මේ හෝම්ස් ඕපන් වෙයිද කියලා. ඉතින් ඒ නිසාම සීකාගෝ යැවීමේ ප්‍රශ්නයක් තිබෙනවා. හැබැයි එයා කාගෝ යවන්න පුළුවන්. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඒක තීරණය වෙන්නේ ඔයා ඉන්න රටේ ඔයාගේ කාගෝ ආයතනත් එක්ක ඔවුන් එයා කාගෝ යවනවා නම් ඔබට යවන්න පුළුවන්. හැබැයි කොස්ට් එක ටිකක් වැඩි වෙයි. ඉතින් මේ තමයි විස්තරය. බය වෙන්න එපා. මේ ප්‍රශ්නය අදාළ වන්නේ කුවේට් ඉන්න අයට කුවේට් ඉන්න අපේ ලාංකිකයන්ට මේ ගැටලුව තිබෙනවා. හැබැයි අනෙකුත් UAE ගත්තත් බහරේන් ඔමාන් සෞදි මෙයාලා මේ ලොකු රෙස්ට්‍රික්ෂන් දාලා නැහැ. හැබැයි අනිවාර්යෙන් බහන්න ඔයා යවන්න කලින් කාගෝ නියෝජිත ආයතනත් එක්ක කතා කරන්න. ඒ රටවල් වල ඉන්න අයත් එක්ක මේක දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ ලංකාවට යනකොට බහන්න අරන් යනවනේ. එතකොටත් පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න මේ බාන්න අරන් යන්න පුළුවන්ද කියලා. එහෙම නැත්නම් එයාපෝට් එකේදී ඔයාට ගැටලු එන්න ඉඩ තිබෙන නිසා. ඉතින් ලංකාව ඇතුලේ ලංකාවට ගේන්න පුළුවන් ලංකාවෙන් ප්‍රශ්නයක් නැහැ. මේ ඔබ ඉන්න රටෙන් යනකොට ඒ රටෙන් තමයි මේ ගැටලුව ඇති වෙන්නේ. ඉතින් ඔයාලට තව ප්‍රශ්න තියෙන බැලුවා නම් යටින් කමෙන්ට් කරන්න.